හෙලෝ හැමෝටම සුබම සුබ උදෑසනක්. අද අපි යන්නේ ඔයාලට පෙන්වන්න දරණීගල තියෙන ලස්සනම ලස්සන දියඇල්ලක්. ඒ තමයි රක්කනාව දියඇල්ල. අපි දැන් දරණීගල ටවුන් එක පාස් කළා. දැන් අපි යන්නේ නූරි කියන පාරේ. දැන් අද පොයත් නිසා අපි බලමු රක්කනාව දියඇල්ලේ සෙනඟ එළියද කියලා. මං හිතන්නේ ඉන්නවා. ඔයා මොකද කියන්නේ? ඔයා කියන්නේ සෙනඟ නෑ. මං සෙනඟේ ඉන්නවා. ඔයාලට පෙන්වන්නම් මම දකුණු පැත්තෙන් යන සීතාවක ගඟ. ආයි පාර ගඟ නැතුව ගියා. ගඟ නැතුව ගියා. ගඟෙන් තව ටිකක් යන්න වෙනවා. ඔතන දිනනවා. දැන් ළඟ. වනාන්තරයේ නිහඬියාව මැද කාලයේ පරීක්ෂාවට මුහුණ දී අදත් නොසැලී සිටින අපූර්ව නිර්මාණයක් නක්කාවට සංවිධි පාලනය. 1823 වසරේදී ඉදි වූ මෙම ඓතිහාසික එල්ලෙන පාලම ලංකාවේ පිහිටා තියෙන සින් වැඩිම සංවිධි පාලම. දැරණියගල ප්‍රදේශයේ සීතාවක ගඟ හරහා දිවෙමින් සියවස් දෙකකට ආසන්න ඉතිහාසයකට සාක්ෂි දරයි. වානේ කේබල් මත රැඳී ඇති මෙම පාලම වරක තේවගාවන් සහ ගම්මාන සම්බන්ධ කළ ජීවිතයේ මාවතක් විය. අදත් එහි පියවර තබන සෑම අයෙකුටම මෘදු දෝලනයක් පහළ ගලා යන සීතාවක ගඟේ අලංකාරයක් අමතක නොවන අත්දැකීමක් ලබා දෙයි. ඉතිහාසයත් ඉංජිනේරු විස්මයත් සොබාදහමින් සුන්දරත්වයත් එකවර විඳින්න නක්කාවට සංවිධි පාලමට ඔයාලත් එන්න. පාට ගැඹුරු වෙදිනේ. මාව කෝන් විතර වෙදිනේ ඒක. ඒකේ උඩලා ගියා තන්නතන්න ගිහලා එතනින් පල්ලයට ගිහින් බලන්න මොකද තියෙන්නේ. දැන් අරකට පල්ලෙහා ඉඳලා තොන්න ඇති නේද? මේ නාන්න පාඩේ ඒක බැඳුරු වෙදිනේ. අරගේ. කට්ටියට නානවා පල්ලෙහා. ඇත්තටම මේ රක්කනාව දියවැලට යන පාර මාරම ලස්සනයි. පාර ලස්සන වෙලා තියෙන්නේ දෙපැත්තේ තියෙන ගස් නිසාම නෙමෙයි ඇත්තටම ලස්සන වෙලා තියෙන්නේ. මේක එක පැත්තකින් ගලාගෙන යනවා සීතාවක ගඟ. මේ සීතාවක ගඟ නිසා තමයි ගොඩක්ම ලස්සන වෙලා තියෙන්නේ. රක්කනාව දියඇල්ල සොයා ගිය ගමනේදී අපි මුලින්ම වැරදිලා ගියේ සූරිය රිසෝට් එකට යන පාරේ. ඒත් ඒ වැරැද්දම අපිට දුන්නේ ලස්සන දසුනක්. පාරේ කෙළවරින් ඈතින් දිසුණු රක්කනාව ඇල්ලේ සුන්දර දසුණු ගමන තවත් විශේෂ කළා. සුපිරිය. ඔබ යන්න ඕනේ මෙන්න මේ පාරේ. ඔබ සපත්තු පාරවන්නේ? ඒ වගේද? ඒ වගේ. පාරමක් වගේ. වාහන ඇතුළටම එන්න පුළුවන් මෙතනින් හට යන්න බැහැ. කඳු අතරින් නිහඬ වනාන්තර මැදින් අපි පැමිණියේ රක්කනාව දියඇල්ල සොයාගෙන. අපේ ගමනේ හැම හැරවුමකම තිබුණේ සොබාදහමේ අලුත්ම දසුන. අවසානයේ ගල් පර්වත අතරින් කඩා හැලෙන මේ අපූර්ව දියධාරාව හමු වෙද්දී ගමනේ මහන්සිය මොහොතකින් අමතක වුණා. ජලයේ හඬ සිසිල් සුළඟ වටපිටාවේ නිහඬ බව මේ හැම දේම එකතු වෙලා නිර්මාණය කරනවා සොබාදහමේ අමතක නොවන අත්දැකීම. මේක දාන්නද? මේක දාන්න.
උඩ දියැල ගොඩක් සෙනග වැඩි. මොකද දැන් මම ඉන්නෙත් නැහැ. ඒ වෙනකොට සෙනග ගොඩක් හිටියා. එතන නාන්න තරම් ඉඩක් තිබුණා. ඉඩ තියෙනවා. ඒ වෙනකොට පොඩ්ඩක් සෙට් උනේ නැහැ අපිට. ඉතින් අපි ඇල්ලගාවට යන පල්ලෙහා පාර. අපි පෙන්වන ඉස්සෙල්ලා බෙදිලා යන පාර. එතන තියෙන නිකන් මොකද සපත්තු පාලමන්නේ? ඔව්. සපත්තු පාලමක් වෙන්නේ නේ. ඉස්සෙල්ලා හදලා තියෙන්නේ. දැස්ස කාලේට වතුර දානවා මේ. ඔව් උඩින් දානවා. මේ එතන දෙපැත්තේ නාන්න පුළුවන්. හොඳට වතුර ක්ලියර්. වැස්ස කාලේට නම් කොහොමද දන්නේ? දැන් නම් නාන්න පුළුවන් නේ. අපි එන ගමන් දරණියගල ටවුන් එකේ කැම්ප් එකක් අරන් ආවේ. මොකද එතනින් ඇතුළට එද්දි කෑම ගන්න කඩ තිබ්බේ නෑනේ. සිංහල කඩ වහලා කොයි නිසා ටැමිල් කඩ ගමන් ගොඩක් තිබ්බේ. දරණියගල ටවුන් එකේ ඇතුළට නිකන් සාමාන්‍ය කඩ තිබ්බත් කෑම එකක් ගන්න තරම් තැනක් තිබ්බේ නෑ නේද? ඒක පොඩි තවමක් ඒක. ඔව් ඒක චුට්ට අවුමක් වගේ තමයි තිබ්බේ. ඉතින් අපි කෝකට කියලා අද පොයක් නිසා අරගෙන ආවා. ආයෙ වගේම අපි එද්දි කිව්වා සෙනග ඉදීද කියලා. ගිහින් බලමු කියලා. ඒ වගේම සෙනග ගොඩක් හිටියා.